යාළුවනේ අද වීඩියෝ එක නම් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් වෙයි. ඉතින් අපි දිනයිද පරදීද ස්කිප් නොකර බලන් ඉන්න. අපි දිනයිද පරදීද කියලා අපිට අද මොනවා වේද දන්නෙත් නෑ. ඉතින් කෑම කාලා මෙහෙම. එහෙනම් ඉතින් බලන් ඉන්න තුව වීඩියෝ එකෙන් සෙට් කරමු. හෙලෝ ගයිස්. ඔයාලා මේ එකතු වෙන්නේ මගේ තවත් අලුත් ලෝකයක් එක්ක. අද මොකද්ද දන්නවද වෙන්නේ? අද අපි යන්න හදන්නේ අපි YouTube mini caption අය ඉන්නෝනේ. mini caption අයගේ YouTube වීඩියෝ එකක් තියෙනවා. food challenge එක. ඒ වීඩියෝ එක තමයි අද ගේන්න හදන්නේ. මේ වීඩියෝ එක වැටෙන්නේ මේ වීඩියෝ එක වැටුණාට පස්සේ එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු mini caption අයගේ food challenge එකට. යාළුවනේ මට හුලගේ සැරත් එක්ක ඩබ් කරන්න තමයි වෙන්නේ. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ පාන්දර 4ට වගේ තමයි පිටත් උනේ. ඉතින් දැන් අපි ඉන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ ඉඳන් කුරුණෑගල කුලියාපිටියට තමයි අපි යන්න ඕනේ. අපේ ලොකේෂන් එක තියෙන්නේ කුලියාපිටියේ ශ්‍රීමාලි හොටල් එක ගාව. ඉතින් අපි යක් ගයිස් ඉතින් වැඩේ පොඩි වුණාට පේනවනේ මැප් එකේ යන්න තියෙන දුර. දැන් නම් ඉතින් පැයක විතර ගමනක් ආවා. ඉතින් මමයි තාත්තයි තමයි අද මේ වැඩේට යන්නේ. බයික් එකේ තමයි ආවේ. ඔන්න දැන් නම් එළිය වැටිලා තියෙන්නේ. දැන් නම් වෙලාව 6ට විතර ඇති. ඉතින් යාළුවනේ වීඩියෝ එක පොඩි වුණාට යන්න තියෙන ගමන තමයි දුර. අපි කුලියාපිටියට යන්නේ පොළොන්නරුවේ ඉඳන් දඹුල්ලට ගිහිල්ලා තමයි කුරුණෑගල ගිහිල්ලා කුලියාපිටියට යන්නේ. ඉතින් ගයිස් බයික් එකෙන් බහින ටික එතකොට මේ වෑන් එක නැග්ගේ කොහොමද කියලා අහන්න එපා. ඉතින් මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම දැන් ඉන්නේ මිනි කැප්ෂන් අයියා එවලා තිබ්බා අපි හිටපු තැනට වෑන් එකක්. ඉතින් මේ වෑන් එකේ යන ගමන් තමයි ඉන්නේ අපි ලොකේෂන් එකට. යෝ ඉතින් ගයිස් අපි ෆයිනලි අපි ලොකේෂන් එකට ආවා. කුලියාපිටිය ශ්‍රීමාලි හොටල් එක ගාවට. ඉතින් මේ තියෙන්නේ මේ ශ්‍රීමාලි හොටල් එක. දැන් අපි හොටල් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ මිනි කැප්ෂන් අයියා එහෙම. එතකොට වෙන්නේ රිලීෂ් අයියයි දනාල් අයියයි අපිට අවශ්‍ය කරන ෆුඩ් චැලෙන්ජ් එකට අවශ්‍ය කරන කෑම ටිකක් අරගෙන තමයි මේ එන්නේ. ඒ රිලීෂ් බ්‍රෝ ඉන්නා මෙතන. හයි කියන්නේ. අපි දිනන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා. මේ තමයි අපිට කන්න තියෙන කෑම ටික. ඉස්සලාම කන්න තියෙනවා චිප්ස්, ඊට පස්සේ කන්න තියෙනවා කිරිබත්, ඊට පස්සේ බර්ගර්, ඊට පස්සේ බීම, ඊට පස්සේ රිව් කරපු නැති කෑමක්, ඒ වගේම කටි බිරියානි එකක් තමයි කන්න තියෙන්නේ. යාළුවනේ දැන් නම් කණ්ඩායම් ගොඩක් වෙලා දැන් නම් ටීම් දෙකම කරට කර ඉන්නවා. අපි ඉස්සලාම කෑවා චිප්ස්, ඊට පස්සේ කිරිබත්, බර්ගර්, බීම. දැන් අපි ඉන්නේ රිව් කරපු නැති කෑම එකේ. ඒකේ තිබ්බේ මොනවද දන්නවද? ක්‍රිස්පි චිකන්. හොර කරන්න බෑ කැමරාව තියෙනවා. ඉතින් යාළුවනේ අපිට හොර කරන්න තියා හිතන්නවත් අමාරුයි. හැම පැත්තෙම කැමරාස් ගහලා. මම ඉන්නේ සබ්ස්ක්‍රයිබර්ස් ලගේ ටීම් එකේ. ඒ වගේම තමයි channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, අදහස් comment කරන්න පහලින්. මේ දිනේෂ් අයියට ඔය ඔතලා දීපන් කඩට දාලා සෝස් එකක් ගෙනල්ලා කෑරියා. අනවැ
මේ මස් කාපු ඇඟවල් බම් මේ තේරම පච්චා ඔය බැලලා නවපන් මොකද හොඳයි මම දැන් මේ අධීක්ෂණය කරගෙන යන්නේ මොකද අපිට අහමු යාළුවනේ උඹදිල්ල උන්ට දැන් බත් කන්න ගියද අපි කියලා දුන්නම බත් කන්න දී මොකද හිතන්නේ පිරිසිදු කියන එකේ මේ පිරිසිදු කියන එකේ ආයේ බිරියානි බලන්න පිරිසිදු කියන එකේ වෙන කනකට ආව අය පොඩ පොඩික පන්නේ මේ විනාඩි මේ කාව දිනවා පිරිසිදු කියන එකේ ගෝයකට කඩකට කවන්න මේ විෂය මාතර රවත්තම මාතර විනාඩ මාතර මේ ජීවිතේ අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා මම කියන්නේ දැන් මට තේරෙනවා උඹට තියෙන ප්‍රශ්නේ මම දෝඩි දාලා කියන්නේ ඔව් දෝඩි දාලා කියන්න ඕන කණ්ඩ බැරි වුණ මේ මල්ලි ඉඳලා කොහෙන්ද දාන්නේ නගනේ අලව් අම්මා අලව් වෙතෝ මේ ඉතල ඊකැට මේ කෝස් එක කළා මේ කන්න ඒක තමයි යාළුවා උදිත් එක කන ලේසි බං මේ කෑම කාලා මහන්සි යාළුවනේ මල්ලි මොකද හිතන්නේ අප්‍රිකාවේ ළමයිලා කෑමක් වයි ප්ලේ පටන් ගන්න මේ සුපිරි කෑමක් දීලානේ වයි හරි කෑම රහ නැද්ද දැන් දැනේ මේ කණ්ඩලම් පහල මේ ටීම් එක ඩවුන් මේ සෙට් එක ඉඳගෙන ඉන්නේ මේ සෙට් එක බුදියගෙන ඉන්නේ යාළුවනේ මේ අපිට කාලා වැඩි මේ ටීම් එක දෙන්නේ ගහ ගන්නවා අන්තිමේෂය එනවා පාගන්න බෑ මේ අපි මහන්සි ඉන්නේ ගන්න මහන්සි ඈ මොකද්ද කිව්වේ බා මොකද්ද ඒ මොකද්ද කිව්වේ අඩෝ ඉතින් යාළුවනේ අනිත් ටීම් එකත් කරට කර අපිත් එක්ක කෑම කනවා පේනව නේද? මේ අපේ කොහොමද දෙන්නේ නැද්ද? අර දැන් කියන්න බෑ මෙතන මොකද්ද මේ කරන්නේ? අපි පින්දිලා ගන්නවා පින්දිලා කාටද? බිරියානි අද කොහෙද? පෙම්පෙනේද? මේ
ඇයි වතුර බොන්නේ? කොහොමද එන්නේ කමු? ගන්න එපා එළියට දාන්න එපා අපකෝ පිළපන්. අවුලක් නැහැ. දැන් නම් අමාරුයි. අත්ත කියන්න එපා. දැන් අමාරුයි. උඹට ගන්න පුළුවන් උඹ කෙලින්න එපා. දැන් ඔස්ම ගන්න බෑ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න ඕනේ මේ වගේ කෑමක් කන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලට පේනව නේද අපි කාලා තියෙන කෑම ටික? යාළුවනේ පේනව නේද ඔයාලට මේ ටේබල් වල අපි කාලා තියෙන විදිය විනාශ කරලා. ඕකේ ඉතින් අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ටීම් එක අපේ රුපියල් 50000 ෆුඩ් චැලෙන්ජ් එක වින් කරනවා. මේ නංගිට රුපියල් 40ක් දෙන්න. මේ නංගිට රුපියල් 40ක් දෙන්න. මේ මොකද කරන්නේ මේ සල්ලි වලින්? ඕකේ ඉතින් ඊළඟ චැලෙන්ජ් එකට එන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් යාළුවනේ අපි දැන් තව චුට්ටකින් මිනි කැප්ෂන් අයියවයි ක්‍රූ එකයි හම්බෙන්න. එහෙනම් තව චුට්ටකින් යන්. යාළුවා ෆොටෝ ගන්නවා අපි. ඉතින් guys අපි තමයි වින් කරේ ෆුඩ් චැලෙන්ජ් එකෙන්. මම නම් හිතුවේ නෑ මෙච්චර කෑම ගොඩක් කාලා අපිට දිනන්න පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් අපි එක් කරා. අපි ජීවිතයකින් ගිහිල්ලා අහමු අපි වින් කරපු එක ගැන මොකද හිතෙන්නේ කියලා. අපේ channel වලට මොනවද කියන්නේ? මේ 50000 වින් කරපු එක ගැන මොනවද හිතෙන්නේ? කවුද? subscribe අපි ඉන්නේ. අපි ඉන්නේ. subscribers. ඔව්. මොකද හිතෙන්නේ? සුපිරි මට ගියක් කරලා දියා. අනේ අනේ. දෙන්න එපා ඩොක්ටර්. මොකද හිතන්නේ අයියා අපි අද වින් කරා. මොකද සුපිරි. මඩපොල්. යාළුවනේ මේ මල්ලි කොහෙන්ද ආයේ? මොනද? පොළොන්නරු ඉඳන් අම්මලා අලින්න පැත්තින් නම් මේ මල්ලි ඇවිල්ලා තින්නේ යාළුවනේ. සිරාට මාරු ජයේවා කොල්ල අපි විශ්වාස කරලා පොළොන්නරු ඉඳන් ඇවිල්ලා ඔන්න වීඩියෝ එකේ යාළුවනේ දෙල්ලා ඉන්නේ දැන්. මේ කාලේ ඉන්න බිරියනේ කාලා යනවා. ඔව් ඇති වෙන්න කෑවා. මේවයි ජයේවා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා දාලා යන්න කොල්ලයි channel එකටත් යාළුවනේ. බයි.